Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්නේ අපි ගිය trip එකේ first day එකේ second location එකට යන්න. ඉතින් ඔයගලන්ට කියන්න අපි ගියේ botanical park එකට. හම්බන්තොට තියෙන ඇත්තටම හරිම ලස්සන park එකක්. ඔයාලට පේනවා ඇති මුළු park එකේම තනිකර ගස් වලින් පිරීලා තිබ්බේ. අතන මල් වගේ දේවල් නම් වැඩි මේ පාක් එකේ දකින්න තිබ්බේ නැහැ. තනිකර ඉතින් ගස් යාතිමල් තමයි තිබ්බේ. ඒ වගේම ඒගොල්ලන්ගේ තියෙනවා එක එක houses, වැල් වලින් හදපු houses, ඒ වගේම cactus houses, indoor plant තියෙන houses, ඒ වගේම හරිම එක එක ලස්සන plants තියෙනවා. ඒ වගේම ඔයගලන්ට ලස්සන photos ගන්න areas නම් ගොඩාක් තිබ්බා. කියන්න ඕන මේකේ පාක් එකේ ඇත්තම හරිම රීසනබල් ප්‍රයිසස් වලට ටිකට්ස් තිබ්බේ. ඒගොල්ලන්ගේ ඩාල්ස් කෙනෙක්ට උනේ 200 rupees වගේ. ඒ වගේම අපි මේ පාක් එකේ එන්ටයර් පාක් එකේම යන්න අපිට බැටරි කා එකක් තමයි ගත්තේ. ඒ ටිකට් එකේ ප්‍රයිස් එක උනේ රුපියල් 1770ක් වගේ. ඉතින් හරිම ගණන් අඩුවෙන් යන්න පුළුවන් තැනක් තමයි බොටනිකල් ගාඩන් කියන්නේ. ඉතින් ඔයාලත් හම්බන්තොට ගියොත් අනිවාර්යෙන්ම මේ පාක් එක බලන්න යන්නම ඕනේ. ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම මේ කායකින් ඩ්‍රයිව් කරපු එකනත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම යා මුළු පාක් එකේම යනකොට අපිට එක එක ගස් ගැන, තැන් ගැන එක එක දේවල් එක්ස්ප්ලেইন කරනවා. මේ පාක් එක අක්කර 300ක් විතර තියෙනවා කිව්වා. තවත් ඒගොල්ලන් මේ ඉස්සරහ තව ලොකු කරනවත් කියලා කිව්වා. තව හදන්න තියෙනවා කියලා. ඉතින් ඔතනින් අපේ ගමන ඉවරයි. ඉතින් අපි ඊට පස්සේ අන්තිමට පොඩ්ඩක් පාක් එක එතන රිෆ්‍රෙෂ් කරගන්න අපි අයිස්ක්‍රීම් කාලා ඊට පස්සේ ඉතින් අපි ආපහු back to hotel තමයි ගියේ. ඉතින් ඔයාලා හැමෝටම thank you so much for watching my video. Keep in touch with me. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තව ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. Thank you so much. Bye bye.